හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ සුන්දර අගෝස්තුවේ ඔන්න ඉතින් අපිට නම් වැහි බලාපොළොත් ඇවිදින්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ගමේ හැම ගෙදරකම තියෙන ඒත් කාටවත් මේකේ ගුණයක් නොතේරෙන රසම රස පළතුරක් වගේම රසම රස එළවලුවක් ගැන විස්තර චුට්ටක් කතා කරන්න. මොනවද දන්නවද ඉතින් ඒ තමයි ඇම්බරෙල්ලා. ඔයාලා දන්නවද ඇම්බරෙල්ලා වල වටිනා ගුණ 7ක් තියෙනවා. අංක 1ටම ගන්න පුළුවන් රක්තහීනතාවය. ඔයාලා දන්නවද ඇම්බරෙල්ලා වල යකඩ බහුලව තියෙන නිසා ලේ අඩු අයට ගර්භණී මව්වරුන්ට ඊටාම විශේෂ ආහාරයක්. ඒ වගේම තමයි මේක පළතුරක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්. නැත්තම් එළවලුවක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්. ඕනම වයස කෙනෙකුට ආහාරවලට සුදුසුම ආහාරයක් තමයි ඇම්බරෙල්ලා කියන්නේ. සතියට දෙපාරක් ආහාරයට ගන්නවා නම් ඉතාමත් හොඳයි. ඇම්බරෙල්ලා වල දෙවෙනි ගුණය තමයි දියවැඩියාව පාලනය. මේකේ තියෙන ෆයිබර් නිසා සීනි මට්ටම එකපාරටම ඉහළ යන්නේ නැහැ. ඒ නිසා දියවැඩියා රෝගීන්ට ඉතාමත් හොඳ එළවලුවක්. හැබැයි ඉතින් දවස ගානෙම නම් කන්න හොඳ නැහැ. ඇම්බරෙල්ලා වල තියෙන තුන්වෙනි ගුණය තමයි බර අඩු කරගන්න උදව් වෙන එක. ඉතින් මේ එළවලුවේ කැලරි අඩුයි, ෆයිබර් වැඩි. ඒ නිසා බඩ පිරෙනවා. ඩයට් කරන අයට නම් සුපිරි කෑමක් තමයි ඉතින්. මොකද ඉතින් ගොඩක් කන්න බෑනේ, බඩ පිරෙනවනේ. ඒ හින්දා ඩයට් කරන අයට නම් නියමයි. ගොඩ දෙනෙක් ඇම්බරෙල්ලා උයන්නේ කපලා. මම නම් උයන්නේ මෙන්න මේ විදිහට ගලේ තලලා. එහෙම නැත්නම් වංගෙඩියකින් තලලා අරගෙන උයන එක තමයි රහ. මොකද ඇම්බරෙල්ලා කෑලි වලට 3-5 හොඳට අහගත්තාම තමයි රසය වැඩි. ඇම්බරෙල්ලා වල 4 වෙනි ගුණය තමයි සමට සහ කෙස් වලට ඊටාම හොඳ ආහාරයක්. මොකද දන්නවද එහෙම කියන්න හේතුව? ඇම්බරෙල්ලා වල විටමින් A සහ C තියෙනවා. ඒකෙන් සම දිලිසෙනවා. ඒ වගේම කෙස් ගැලවීම අඩු වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ලස්සනට ඉන්න ඕන නම් ඔයාලත් සතියට දෙපාරක් ඇම්බරෙල්ලා ගෙනල්ලා කන්න. දැන් ඉතින් ඊට පස්සේ මෙහෙම තලාගත්ත ඇම්බරෙල්ලා ටික මම උයා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් බලමු මම කොහොමද මේක උයා ගන්න හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඇතලියක් ලිපේ තියාගෙන හොඳින් රත් වුණාට පස්සේ තෙල් පොඩ්ඩක් දාලා ඒකත් පැහෙනකන් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවද කටට රහට ඇඹුලට පැණි රසට හදන සුපිරි ඇඹුලක් තමයි ඇම්බරෙල්ලා කරිය. ඉතින් ඇම්බරෙල්ලා කියන්නේ අපේ රටේ හැම පළාතකම වගේ ඊටාම පහසුවෙන් වගා කරන්න පුළුවන්, ඒ වගේම ඕනෑම තැනක දකින්න පුළුවන් පළතුරක් වගේම එළවලුවක්. ඔයාලත් ඇම්බරෙල්ලා උයලා කාලා තියෙනවද? එහෙනම් කොහොමද උයලා තියෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් යාළුවනේ මම කියවනේ ඇම්බරෙල්ලා වල ගුණ 7ක් තියෙනවා කියලා. ඒකෙන් මං 4ක් දැන් කීවා. ඉතින් 5 වෙනි ගුණය තමයි ප්‍රතිශක්තිය වැඩි කරන එක. ඉතින් ඒ කියන්නේ ඇම්බරෙල්ලා වල තියෙන විටමින් C ගුණය නිසා අපේ ලෙඩවලට එරෙහිව සටන් කරන ශක්තිය වැඩි කරනවා. සීතල කාලෙට නම් නියම සුපිරි කෑමක් තමයි ඇම්බරෙල්ලා කියන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට කපාගත්ත රම්පේ කරපිංචා, සුදු ලූණු, රතු ලූණු, අමු මිරිස් මම මේ තෙල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට තෙලේ කරවෙනකන් හොඳට බැද ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ගිය සතියේ මම දාපු වීඩියෝ එකේ මම කීවා මනි චැලෙන්ජ් එකක් අරන් එනවා කියලා. ඉතින් මට ඒ වීඩියෝ එක තාම හදාගන්න බැරි වුණා. ඉතින් ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. ඒ හින්දා ඊළඟ වීඩියෝ එකෙන් නම් මම අනිවාර්යයෙන්ම මනි චැලෙන්ජ් එකක් අරන් එනවා. අනිවාර්යෙන් මාත් එක්ක එකතු වෙලා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලට. ඒ වගේම තමයි ඉතින් ඔයාලා බලන්න කැමති වීඩියෝ තියෙනවා නම් මොනවා හරි එහෙම දේවල් මට කියන්න. ඉතින් මම ඒවා මට පුළුවන් විදිහට වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම් ඔයාලට බලන්න. ඉතින් යාළුවනේ මම මේ අද කතා කරන ඇම්බරෙල්ලා කරි එකෙත් විශේෂ ගුණ 7ක් තියෙනවා කියවනේ. ඉතින් ඒක තවත් කෙනෙකුට බලන්න, ලෙඩක් තියෙන කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් යාළුවනේ දැන් අපි මේකට 3-5 එකතු කරමු.
දැන් මම මේකට මිරිස් කුඩු තමයි එකතු කරේ. මගේ මිරිස් කුඩු වලට නම් මම බෙදපු 3-5 කුඩු කලවම් කරලා හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඔයාලගේ ගෙවල් වල කන විදිහට ඉතින් දාලා හදාගන්න. එහෙම කීවට ගොඩක් මිරිස් සැරට කන්න හොඳත් නැහැ යාළුවනේ. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ උළුහාල්. උළුහාල් කියන්නේ කොලෙස්ටරෝල් නැසන ආහාරයක්. ඒ කියන්නේ මම නම් මේවා බදලා තියාගන්නේ නැහැ. උළුහාල් බදපුවාම සුවඳක් එනවා තමයි. ඒ වුණාට ඉතින් ඒකේ ගුණේ නැති වෙනවා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මොකද ඉතින් අපි සල්ලි දීලා ලෙඩ හදාගන්න ඕනේ නෑනේ. අපිට හැම දෙයක්ම මේ ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට හැම දෙයක්ම හොයාගන්න පුළුවන්කම තියද්දී අපි හැමදේම සල්ලි වලට අරගත්තාම අපිට හැම දෙයකින්ම ලෙඩක් මිසක් සහනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම මේ ඇම්බරෙල්ලා වල තියෙන ಗುಣ 5ක් දැන් ඔයාලට කියලා දුන්නා. ඉතින් ඊටු දෙකත් අහගන්න වීඩියෝ ඉවර වෙනකන් අරබන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මගේ ඇම්බරෙල්ලා ටික මම දැන් මේ කරියකට එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා හොඳට 3-5 යන විදිහට කලවම් කරලා තියාගන්න ඕන. ඉතින් ඇම්බරෙල්ලා කියන්නේ ඇඹුල් සහිත ආහාරයක්. පොඩි බබාලා නම් මේක ඇඹුල් රහට කන්න කැමති නෑනේ. ඒ හින්දා ඉතින් සීනි චුට්ටක් එකතු කරගන්නවා නම් හොඳයි. ඉතින් මමත් ගොඩාක් සීනි දාන්නේ නෑ. අපේ ගෙදරත් පොඩි බබාලා දෙන්නෙක් ඉන්න හින්දා පොඩි නෑ. ඉතින් එක්කෙනෙක්ට අවුරුදු 14යි එක්කෙනෙකුට අවුරුදු 11යි. එයාලත් ඉතින් කන්න කැමති සීනි දාලා උයපුවාම තමයි. ඒ හින්දා මම මේකට සීනි චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සීනි චුට්ටක් දාලා ඉවර වෙලා මේක තැම්බෙන්න වතුර චුට්ටක් දානවා. සමහර අය නම් පොල් කිරි දානවා. ඉතින් මම නම් අද දාගන්නේ වතුර ටිකක්. වතුරෙන් තැම්බුනහම රහයි. ඔයාලා ඒ කැමති විදිහකට ඔයාලගේ ආස විදිහට හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇම්බරෙල්ලා වල තියෙන 6 වෙනි ගුණය තමයි ඇස් වලට ඉතාමත් හොඳ ආහාරයක්. මොකද දන්නවද එහෙම කියන්නේ? විටමින් A තියෙන නිසා ඇස් පෙනීම තියුණු වෙනවා. පොඩි ළමයිට නම් ඉතාමත් හොඳ ආහාරයක්. පුංචි ළමයි කොහොමද කන්න කැමතිනේ මේ ඇම්බරෙල්ලා. ඒ කියන්නේ පැණි රහට උයලා දීපුවාම ගොඩක් ළමයි ආසයි. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගන්නකොට මුලදිම කීවා ඇම්බරෙල්ලා වල විශේෂ ගුණ 7ක් තියෙනවා. ඇම්බරෙල්ලා සතියේ දෙපාරක් කනවා නම් ඉතාමත් ගුණදායක ආහාරයක් කියලා. ඉතින් ඔන්න ඔයාලටත් හිතන්න යමක් ඉතුරු කරලා මං 7 වෙනි කාරණාවට යන්නම්. ඊට කලින් යාළුවනේ මගේ ඇම්බරෙල්ලා එක මම මෙන්න මේ විදිහට වහගන්නවා. ගින්දර පොඩ්ඩක් අඩු කරලා මද ගින්නේ තැම්බෙන්න දෙන්න. ඔන්න බලන්නකෝ යාළුවනේ හරිම රස පාටයි නේද? ඔන්න ඉතින් ඇම්බරෙල්ලා වල තියෙන 7 වෙනි ගුණය. ඇම්බරෙල්ලා වල තියෙන 7 වෙනි ගුණය තමයි මලබද්ධය නැති කරනවා. එහෙම කියන්න හේතුව තමයි මම ඔයාලට කලිනුත් කීවා ඇම්බරෙල්ලා වල ෆයිබර් වැඩි කියලා. ෆයිබර් වැඩි නිසා බඩවැල් පිරිසිදු කරනවා. ජීර්ණ පද්ධතිය හොඳට තියාගන්න අපිට උදව් වෙනවා. ඔන්න යාළුවනේ අද මං ඇම්බරෙල්ලා වල තියෙන ගුණ 7ක් ඔයාලට කියලා දුන්නා. ඔයාලත් ඇම්බරෙල්ලා වලට කැමතිද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. කොහොමද උයන්නේ කියලාත් කියාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බුදු සරණයි ඔයාලට. ගිහින් එන්නම් එහෙනම් අද වීඩියෝ එකෙන් මම